සමහර දවස් තියෙනව නේද? කරන්නම ඕන වැඩේ ඇරෙන්න අනිත් හැම දෙයක්ම කරනවා කියලා හිතන. එතෙක්ම සමහර පුරුදු තියෙනවා කිසිම මහන්සියක් නැතුව නිකම්ම වගේ දිගටම කරගෙන යනවා. කොහොමද මේක වෙන්නේ? ඇත්තටම මේ හැම දෙයකටම පිටිපස්සේ තියෙන්නේ අපේ මොලේ ඇතුලේ වැඩ කරන ප්‍රධාන ලූප් දෙකක්. අද අපි කතා කරමු මේ ලූප් දෙක ගැන. ඔව් මේක හරියට ඔළුව ඇතුලේ යන සටනක් වගේ තමයි. එක පැත්තකින් කෙනෙක් ඉන්නවා එයා අපිව වැදගත් වැඩවලින් පන්නලා යවන්නමයි බලන්නේ. අනිත් පැත්තෙන් තව කෙනෙක් ඉන්නවා එයා තමයි කිසිම මහන්සියක් නැතුව හොඳ පුරුදු හදන්න උදව් කරන්නේ. ඉතින් මේ දෙන්නව හරියට තේරුම් ගත්තොත් ජීවිතේ පාලනය Tamanගේ අතට ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් තේරීම තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ අතේ. අපි මේ හිර වෙලා ඉන්න එකතැන පල්වෙන තත්වයෙන් මිදෙනවද නැත්නම් පැහැදිලි ඉලක්කයක් දිහාට යන මේ ගමන පටන් ගන්නවද? මේ ඔළුව ඇතුලේ යන සටන තේරුම් ගන්න එක තමයි ඒ වෙනස කරන්න තියෙන පළවෙනිම පියවර. හරි. එහෙනම් අපි මුලින්ම හම්බ වෙමු මේ කතාවේ දුෂ්ටයව. ගොඩක් දෙනෙක්ට තමන් එක තැනක හිර වෙලා වගේ දැනෙන්න, වැඩ කල් දාන්න, අනවශ්‍ය ආතතියක් ඇති වෙන්න මේ හැම දෙයකටම පිටිපස්සෙන් ගියන් නිහඬවම බලපෑම් කරන බලවේගය තමයි මේ. මේකට තමයි කියන්නේ රැබිට් ලූප් එක කියලා. හිතන්නකො මෙහෙම ලොකු වැඩක් පටන් ගන්න තියෙනවා. සමහර විට අසයින්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක පටන් ගන්න හදනකොටම හිතට පොඩි අපහසුතාවයක් දැනෙනවා නේද? අන්න ඒ වෙලාවෙම Tamanටත් නොදැනීම ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා පැත්තේ යනවා. අන්න ඒක තමයි රැබිට් ලූප් එක කියන්නේ. හිතට දැනෙන අපහසුතාවයෙන් පැනලා යන්න අපි හොයාගන්න ක්ෂණිකම විසඳුම. ඉතින් මේ ගැලවීමේ චක්‍රේ පටන් ගන්නෙ කොහොමද? ඇත්තටම ඒකට හේතුව අපේ හිතේ ඇතිවෙන හැඟීම් කිහිපයක්. සමහර වෙලාවට කරන්න තියෙන වැඩේ ලොකු වැඩි කියලා හිතෙන පීඩනය නැත්නම් මේක මගෙන් හරියට වෙයිද කියන බය. සමහර වෙලාවට කොහෙන් පටන් ගන්නද කියලාවත් හිතාගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ හැඟීම් තමයි මේ රැබිට් ලූප් එකට පාර කපන්නේ. මේකේ භයානකකම තමයි මේකෙන් අපිව විෂම චක්‍රයක හිර කරවන එක. හිතන්න වැඩක් මගහරිනවා ඊට පස්සේ ඒක ගැන වරදකාරී හැඟීමක් ලොකු ආතතියක් දැනෙනවා. ඒ නරක හැඟීම් දරා ගන්න බැරි නිසා ආයෙමත් ඒ වෙඩෙන් පැනලා යනවා. එතකොට ආතතිය තවත් වැඩි වෙනවා. මේකෙන් කවදාවත් ගොඩෙන්න බැරි තැනකට අපිව ටික ටික තල්ලු වෙනවා. හරි. දැන් ඔය අඳුරු පැත්ත ගැන කතා කරා ඇති. අපි දැන් හැරෙමු මේ කතාවේ වීරයා පැත්තට. මොකද මේ බලවේගයට පුරවන් අර භයානක විෂම චක්‍රය බිඳලා දාලා සම්පූර්ණයෙන්ම වෙනස් ධනාත්මක ප්‍රතිඵලයක් හදන්න. මේකට තමයි කියන්නේ හැබිට් ලූප්. උදේම නැගිටලා එක්සර්සයිස් කරන කිසිම කම්මැලිකමක් නැතුව වැඩ කරන අය දිහා බලලා හිතිලා නැද්ද කොහොමද මෙයාලා මේක කරන්නේ කියලා. අන්න ඒකේ රහස තමයි මේ. විනය නිකම්ම සිද්ධ වෙන පුරුදු ඒ වගේම දක්ෂතාවය ගොඩනගන්න අපේ මොළය පාවිච්චි කරන බ්ලූප්‍රින්ට් එක එහෙමත් නැත්නම් සැලැස්ම තමයි මේ හැබිට් ලූප් කියන්නේ. මේක වැඩ කරන්නේ හරිම සරල පියවර තුනකින්. පළවෙනි එක Q එහෙම නැත්නම් ඉංගිය. ඒ කියන්නේ පුරුද්ද පටන් ගන්න දෙන සිග්නල් එක. ඊළඟට රුටීන්. ඒ කියන්නේ අපි කරන ක්‍රියාව. අන්තිමට රිවෝඩ්. ඒ කියන්නේ ඒ ක්‍රියාවෙන් පස්සේ අපේ මොළයට ලැබෙන සතුට. පොඩි උදාහරණයක් ගත්තොත් උදේට දාන රනින් ෂූස් දැකීම කියන්නේ Q එක. ඇවිදින්න යන එක රුටීන් එක. ඒකෙන් ලැබෙන ප්‍රබෝධමත් හැඟීම රිවෝඩ් එක. කාලයක් යද්දි මේක කිසිම මහන්සියක් නැතුව නිකම්ම සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. හරි. දැන් අපි කණ්ඩායම් දෙකම අඳුනනවා. එක පැත්තකින් පැනලා දුවන රැබිට් ලූප් එක. අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙන හැබිට් ලූප් එක. දැන් බලමු මේ දෙන්න එකට මුණ ගැහුනම මොකද වෙන්නේ කියලා. මොකද හැමදාම උදේ ඇහැරෙනකොටම මේ සටන අපේ ඔළුව ඇතුලේ පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? එකක් අපිව පස්සට අදිනවා අනිත් එක ඉස්සරහට තල්ලු කරන එක බැලු බැලමට පේනවා. ඒත් ඊට වඩා ගැඹුරු මූලිකම වෙනස මොකද්ද? අන්න ඒක හරියටම තේරුම් ගත්තොත් තමයි අපිට හැම වෙලාවෙම හරි දේ තෝරගන්න පුරුවන් වෙන්නේ. මේ බලන්නකෝ මේ පැහැදිලි වෙනස. රැබිට් ලූප් එක පටන් ගන්නෙ හිතේ කියන අපහසුතාවයකින්. ඒත් හැබිට් ලූප් එක පටන් ගන්නෙ අපිම සැලසුම් කරපු ඉංගියකින්. රැබිට් ලූප් එකේ ප්‍රතිලාභය తాවකාලික සහනයක් විතරයි. ඒත් පස්සට ඉතුරු වෙන්නේ වරදකාරී හැඟීමක්. හැබිට් ලූප් එකේ ප්‍රතිලාභය කල්පවතින ප්‍රගතියක්. අන්තිමට එකපාරක් අපිව ආතතියට ගෙනියනවා අනිත් පාර අපේ ආත්ම විශ්වාසය ගොඩනගනවා. මේ තෝරා ගැනීම තමයි අපේ අනාගතය තීරණය කරන්නේ. සරලවම කිව්වොත් පැනලා යන එකෙන් ලැබෙන්නේ ආතතිය විතරයි. ක්‍රියාත්මක වෙන එකෙන් ආත්ම විශ්වාසය ගොඩනගෙනවා. ඉතින් එක තේරීමක් අවුල්සහගත ජීවිතයකට පාර කපනවා. අනිත් තේරීම වර්ධනයට පාර කපනවා. තීරණය අපේ අතේ. හරි. දැන් තමයි වැදගත්ම කොටස. කොහොමද අපි දැනුවත්වම අර පැනලා දුවන රැබිට් ලූප් එකකින් එළියට ඇවිත් ක්‍රියාත්මක වෙන හැබිට් ලූප් එකට මාරු වෙන්නේ? මෙන්න ඒකට ප්‍රායෝගික පියවර ටික.
ඉතින් කොහොමද අපි මේ මාරුව කරන්නේ? මෙන්න හරීම සරල පියවර 5ක සැලැස්මක්. පළවෙනි දේ අර පැනලා යන්න හිතනකොටම පහේ ඉඳන් එකට ගණන් කරලා ඒ සිතුවිල්ල නවත්තලා වැඩේ පටන් ගන්න. දෙවෙනියට වැඩේ හිතාගන්න බැරි තරම් පොඩියට පටන් ගන්න. සමහර විට විනාඩි 2ක් විතරක් පාඩම් කරනවා වගේ. තුන්වෙනියට ඒ වැඩේට නිශ්චිත ඉංගියක්, ඒ කියන්නේ වෙලාවක් හරි තැනක් හරි හදාගන්න. හතරවෙනි එක පොඩිම ප්‍රගතියක් ලැබුණොත් Tamanටම පොඩි රිවෝඩ් එකක් දෙන්න. අන්තිමට මේක අඩුම දවස් 3ක්වත් දිගටම කරන්න. එතකොට ඒක ගොඩ නැගෙනවා. මෙන්න බලන්නකො ප්‍රායෝගික උදාහරණයක්. රැබිට් ලූප් එකේදී පොත දැක්කාම අපහසුයක් දැනෙනවා. ෆෝන් එක අතට ගන්නවා. අන්තිමට ඉතුරු වෙන්නේ වරදකාරී හැඟීමක්. ඒත් අලුත් හැබිට් ලූප් එකේදී මේසේ වාඩි වෙන එක ඉංගිය කරගන්නවා. එක පිටුවක් කියවන එක චර්යාව කරගන්නවා. ඊට පස්සේ විනාඩියක පොඩි විවේකයක් ගන්න එක ප්‍රතිලාභය කරගන්නවා. බලන්න ප්‍රතිඵලයේ වෙනස. වරදකාරී හැඟීම වෙනුවට ලැබෙන්නේ වර්ධනය සහ ආත්ම විශ්වාසය. මේක හොඳට මතක තියාගන්න. කවුරු හරි කම්මැලි කියලා හිතනවා නම් නෑ. එයා කම්මැලි නෑ. එයා ලූප් එකක හිර වෙලා විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ චරිතේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අනුගමනය කරන රටාවේ. ඒ වගේම හොඳම දේ තමයි ඒ රටාව අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ විෂම චක්‍රය කඩන්න ලොකු බලයක් අවශ්‍ය නැහැ. වැදගත්ම දේ තමයි වෙනස් විදිහකට ක්‍රියා කරන්න ගන්න එක පුංචි තීරණයක් මේ මුළු ලූප් එකම බිඳලා දාන්න ඇති. අන්න ඒ බලය මේ මොහොතෙත් අපිට තියෙනවා. අපේ ජීවිතය පාලනය කරන මේ ලූප් වෙනස් කරනකොට අපේ අනාගතයත් වෙනස් වෙනවා. ඉතින් අද ගොඩනගන්නේ මොන ලූප් එකද?